සියලු දෙනා තෙරුවන් සරණයි. මම මේ කතා කරන්නේ අපේ අතුගරගේ ජනාධිපතිතුමාගේ මේ කියන්නේ ආයුබෝවන් සියලු දෙනාටම. මේ දන්නවද? අනුර කුමාර කියන්නේ අපේ ඉන්නේ හෙළ කියන්නේ බෞද්ධ නායකයෙක් පහළ වෙලා තියෙනවා. ආ කියන්නේ බෞද්ධ එක් නායකයෙක් තමයි. විජේත මණ්ඩපේ හැර එනවා. ඔය කියන්නේ ඒවා ඉතින් නෑ බුදුහාමුදුරුවෝ ගල් පෙරළුවා ඒව ඉතින් ඇත්තටම හොඳ නායකයෙක් ඉන්නේ. කිරවැල්ලේ පරපුරගේ නාති ජනාධිපති මේ කියන්නේ නෑ. කියන්නේ ජනාධිපති මොකක්ද කියන්නේ? අර කියන්නේ හොරු අල්ලනවා. කියන්නේ මිනිස්සු කිසිම සමාවක් නෑ හොරුන්ට අද. කියන්නේ අර සාජ දේපල අහිමි කරන්නේ නැහැ. ඔය කියන්නේ අවුරුදු කියන්නේ 207කට පස්සේ පහළ වෙච්ච හොඳම නායකයෙක් තමයි මේ අරුණ කුමාර කියන්නේ. 207කට පස්සේ කියන්නේ. අර කියන්නේ දල්ලා වාසයේ තුරුමක්කාරයෙක් තමයි පහළ වෙලා තියෙන්නේ. මුදුන් මල්කඩ කියන්නේ කියන්නේ අපේ බෞද්ධ නායකයා. කියන්නේ දල්ලා වාසයේ උරුමක්කාර කියන්නේ දන්නවනේ නාදෙන්ට වාල් දෙන්නේ ලේනාති තමයි අරුණ කුමාර කියන්නේ. කීරවැල්ලේ පරපුර නාති කියන්නේ මුදියන්සලාගේ නාති කියන්නේ කීරවැල්ලේ පරපුර කියන්නේ දල්ලා වාසයේ අයිති කවුරු? එයා දන්නද? සබාදාමේ හැඩ ගැහෙලා තින්නේ ඒ විදිහට තමයි. සබාදාමෙන් කියන්නේ channel පො නාලිකාවේ තියෙන වීඩියෝ එකක් මේ දාලා දෙනවා තන්දට මාස 3කට කලින් වගේ වීඩියෝ එකක් දාලා දෙනවා channel පො නාලිකාවේ. ඒ වීඩියෝ එක බලන්න පුළුවන් නම් හොයාගෙන ඒ වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එක කියලා තුණා 2025 මේ නායක පහළ නැහැ කියලා. දෙන්නේ නායකයා ජයාටත් වැඩිය ඡන්ද ගන්නවා කියලා දුනා. ඔව් කියන්නේ මේ 2025 පහළ නැහැ කියලා මට සමායන වැරදුනා. සෝරි. මේ ඒකේ අනාවකේ කිව්වේ මෙහෙම කියලා කිව්වේ. මේ 2000 කියන්නේ මේ පාර්ලිමේන්තු මැතිවරණයේ මේ අරුණ කුමාර ජනපද කියන්නේ ජයාටගේ වාර්තා කරනවා කියලා. මේ අනාවකේ තුනේ මේ බලන්න channel පොල් නාලිකාවේ. කියන්නේ මහා මැතිවරණ මාස 3කට කලින් දාපු අනාවකියා. හොඳයි. මේ එතකොට බලන්න ඒක බලන්න. එතකොට දැනේ අනුග කියන්නේ බෞද්ධ නායකයෙක් කියලා හැබැයි ඒක අනාවකේ තියෙනවා. බෞද්ධ නායකයෙක් තමයි පහළ වෙන්නේ කියලා. ඒ ඔක්කොම අනාවකේ තියෙන්නේ. මේ ඒ අනාවකේ කියලා තියෙනත් මම කියන්නේ බලංගොඩ මෛත්‍රී හිමිගේ අනාවකියක් කොපි කරලා තමයි ඒකයි මේ කිව්වේ channel පොයේ කිව්වේ. මෛත්‍රී කියලා දුනා 96 කියලා දුනා පිළිවෙලට අනාවකේ ටික. ඒ කියපු අනාවකයක් තමයි කොපි කරලා මේ කිව්වේ මේ දාල්ති දැම්මේ. මේ අවුනද? මොකද බලංගොඩ මෛත්‍රී හිමි තමයි හරියට අනාවකයට කිව්වේ. ඒ කියන්නේ නාඩි වාක්‍යයෙන් බලලා අනාවකේ කිව්වේ. බෞද්ධ නායකයෙක් පහළ නැහැ කියලා. බලංගොඩ මෛත්‍රී හිමි. ඒ අනාවකයක් කොපි කරලා කියපු එකක් තමයි channel පොයේ තිබුණේ. ගිහිල්ලා බලන්න. channel පොය නාලිකාවේ. මේ ගිහිල්ලා මොකද නැහැ බලංගොඩ මෛත්‍රීගේ අනායකයා එක අනායකයකත් වරදින්නේ නැහැ. කියපු ඒ කියන්නේ මෛත්‍රී කියන 96 දෝ හැදෙන අපවත් තුල තියෙන්නේ. ඒ කියන්නේ හැබැයි කියන්නේ ඒ අනායකය කියන්නේ එතකොට කියන්නේ රාවණා ගැනක් කියලා තියෙනවනේ. ඒ 2000 මෛත්‍රී හිමි කියලා තියෙන 2030 රාවණා නැල්ලේ කිතුනවා කියලා. ඒකත් අපි බලමුකෝ 2030 රාවණා නැගිටියද කියලා. ඔය ඇත්ත දැන් එකක يعني එකක බොරු වෙලා නැහැ ඉතින් බලංගොඩ මෛත්‍රී හිමිගේ. 2030 නෙවෙයි 2035 සෝරි මට සමා වෙන්න
මේ එන්න 2035 අනාගත කියලා දුන්නේ මේ 2035 වෙනකොට මේ රාවණ යලි නැගිටිනවා කියලා. ඕව වෙන්න ඒක විතරයි දැන් සැබෑ වෙන්න දෙන්නේ. ඒක විතරයි සැබෑ වෙන්න දෙන්නේ බලාගෙන මෛත්‍රීමික අනාගත වලින්. අනේ කියන්නේ බෞද්ධ නායක කියන්නේ දැන් කිව්වා අරුණ කුමාර කියන්නේ දැන් ඔක්කොම සැබෑ ඉවරයි. දැන් ඉවරයි කියන්නේ දැන් අරුණ කුමාර 2035 වෙනකම් එතකොට එයාගේ පාලනය තමයි යන්නේ 2035 වෙනකම් දැන්. ඒ කියන්නේ 2035 වෙනකම් අරුණ කුමාරගේ පාලනය තමයි. දැන් බලාගෙන මෛත්‍රික අනාගත වලින් කිව්වෝ මෛත්‍රී අනායක වලින් කියන්නේ සැබෑ වෙන්නේ ඒක තමයි කියන්නේ අපේ කියන්නේ බෞද්ධ නායකයා පහළ වුණා. ඒ කියන්නේ ද්ලේ උරුමකාරයා. කියන්නේ ගීරවැල්ලේ පරපුරේ නාති එහෙමද 2035 නිකන් රට පාලනය කරන අපේ කියන්නේ බෞද්ධ නායකයෙක් පහළ වුණා 2035 අපේ බුද්ධ ධර්ම කියන්නේ රැක දෙන්නේ නේද ඒ තමයි කියන්නේ දැන් කියන්නේ දල්ලාමාන උරුමකාරයෙක් නේ ඒවනේ එදි කියන්නේ අනාවේ කියවුනොත් කියපු දේවල් එක්කම සැබෑ වෙලා තියෙන්නේ ගිහලා බලන්න මම කියන්නේ මම මේ කියන දේවල් ගිහලා බලන්න channel පොන් නායිකාවේ ගහපු අනාවැකියක් තියෙනවා කියන්නේ මහා මැතිවරණට මාස 3කට කලින් දාපු අනාවැකිය. channel පොන් නායිකාවේ තියෙනවා. ගිහලා බලන්න පුළුවන්. මේ ඒක තමයි අපේ කියන්නේ මෑතට පොඩි ඡන්දයක් තියෙන පොඩි ඡන්දෙත් මේ කියන්නේ පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයක් ලබනවා මේ හැරේ මගේ හැදීමට මම පුදුම කියන්නේ සෙනගක් ඉන්නේ වල ඇස්ටිං වල ගිහලා බලන්න මහා මැතිවරණ රැඩි සෙනගක් ඉන්නවා මේ හැරේ මේ පාය සභාව වලට කියන්නේ මේ හැරේ ඇස්ටිං වලට එතරම් කියන්නේ මෑර කියන්නේ මම පොඩ්ඩක් මම ගිහිල්ලා මම වීඩියෝක් දාන්නම් මම ඉස්සරහට මම අනාගතය බලලා වීඩියෝවක් දාන්නම් දැන් අනාගතය දාලා ඇති ඔකට මේ මම අද ගියා මට මේ අනාගතය සිස්ටම් මේ ගියාට මට අහුවුන්නේ නැහැ අනාගතය يعني ඡන්දය ඒක ඇත්තටම ඡන්දෙට මේ අනාගතය දාන්න නැතුවක් දන්නේ නැහැ දාන්න නැතුවක් දන්නේ නැහැ කොහොමද දාලා වැඩක් නැති හින්දා නොදාිනවත් දන්නේ නැහැ කොහොමද දන්නවද කියලා කොහොමද මේ අපේ බෞද්ධ නායකයන් දිනන්නේ ඒකෙන්ද ඉතින් දාලා වැඩ නැති හින්දා නොදා ඉන්නවත් දන්නේ නැහැ මේ කියන්නේ මෙතන ගේමක් නැහැ ඡන්ද කියන්නේ අපේ නායකයා කොහොම ඉහළින්ම මෙතන දෙන්නවා ඒකෙන්ද ගේමක් නැති හින්දා මේ අනාගේ දාලා නැහැ මං හිතන්නේ මෙතන ඒකයි තමයි මම ගිහින් බැලුවා එහෙම අනාගතයත් අහුුන්නේ නැහැ. ඒ කියන්නේ අනාගතي මොකක්ද දන්නේ නැහැ මෙතන සිද්ධිය කියලා හිතා ගන්න බෑ ඉතින් මේක. වෙන සිද්ධිය කියන්නේ මේ කියන්නේ වැඩක් නැහැ ඉතින්. ඒ කියන්නේ ගේමක් නැහැ ඉතින්. ගාව ඒ කියන්නේ ඉල්ලන්න වැඩක් නැහැ නේ. හොරුන්ට බයලට කොහොමද තරක් නැහැ. ඒ කියන්නේ හොරුන්ට තරක් නැහැ මේ. රාජපස්සලා ඔක්කොම කරගෙන මංකොල්ල ඔය කාපු යවුන්ක කියන්නේ ඔය රට විනාශ කරපු යවුන්නේ ඒවා උන්ට ඔය කියන්නේ එන්නේ ඡන්ද ඉල්ලන්න ඒ පැත්තෙන් කවුරුවත් නැහැ ඒකයි මම හිතන්නේ තියෙන්නේ තනියම බලය කියන්නේ ආයන්නේ මොනම දෙයක් කළා හිතා ගන්න බෑ මේ හැරේ ඡන්දයක් ගලන කියන්නේ අපිට ගේමක් නැහැ මම කියන්නේ අපේ බෞද්ධ නායකට මේ හැරේ ගේමක් නැහැ ඡන්ද කියන්නේ නිකම්ම ඡන්ද ටික හැරෙන්නවත් දෙයක් නැහැ. ඔකයි තමයි කතාව. ඒක හරියින් සබදාම වෙච්ච දෙයක් මේක.
අරකේ දෙනුනා නායකේ දින මලගේ නාතිත් නැගිටිනවා කියලා. මලගේ නාතිත් නැගිටිනවා කියලා තුනේ මේ එන්නේ. ඒක කිව්වේ මේ චානල් පාක නෙමෙයි. මේ නවනාගේ තුන මෙයාගේ වික්‍රමාරච්චිද මහත්තයා කිව්වේ. කුවණේ සාපිවරයි කියලා. අන්න වික්‍රමාරච්චිද මහත්තයා දානිකායි. කොමාගම වික්‍රමාරච්චිද මහත්තයා. ඒ නාලිකාවේ ගියේ මට ඒක වැරදුනා වගේ සමා වෙන්න. මේ චානල් පාක නෙමෙයි. වික්‍රමාරච්චි කිව්වේ. මලගයි නාති කියන්නේ කුවණේ සාපෙත් ඔක්කොම නිමා වෙලා කියලා කිව්වේ. අන්න දැම්මට එන්නේ මොකනේ ඕමාගාම වික්‍රමාරච්චි ඒකත් තමයි තාපගෙත් අනාගත ගියා ඒකත් ඒ අනාගත මේ ගියා ඒකත් අන්න තමයි එන්නේ හරි ඒ අනාගත ගියා අරක ගියේ මේ ඔකේ මලගේ ඥාති නැගිටිනවා කියලා ගියේ මේ වික්‍රමාරච්චි මහත්තයා නාලිකාවේ ඒක ගියේ මේ ඔක තමයි ඉතින් මේ හරි සියලු දෙනාට තරුවන් සරණයි මම මම ඉස්සරහට දාන්නම් හොඳ වීඩියෝ දාන්නම් ඔය හොඳේ මේ කියන්නේ අපේ කියන්නේ දාපගති බෞද්ධ නායකයෙක් ගැන වීඩියෝ දාන ඉස්සරහට ඔන්නේ දැන් මේ ඉස්සර දානවා අපේ ජනාධිපති සුද්ධ සිංහලෙන් ඇමතුවා ජනතාවට ඒක මන් දානවා ඉස්සරහට කියන්නේ හොරුන්ට අමතපයක් මේ අපේ කියන්නේ හඳේ මේ සුද්ධ සිංහලෙන් ඇමතුවයි කියලා මේ අනිත් පැත්තට මේ හිතන්න එපා මේක හොරුන්ට අමතපයක් හඳේ හොරු කියන්නේ රට ජාතිය වෙනුවෙන් නැගෙහිටින්න සුද්ධ සිංහලෙන් හොරුන්ට අයි මේ අමුතු මේ එකක් තමයි මේ දැන් මේ වදා කරලා සුද්ධ සිංහලෙන් ඇමතුවයි කියලා මේ මොනවද ඒක වර්ධා හටා ගන්න එපා මේ රට ජාතිය වෙනුවෙන් අමතප එකක් මම මේ කිව්වේ හරිද මේ සියලු දාන තෙරුවන් තරණයි මේ විස්තරාට මම හොඳ මේ වීඩියෝ දාන්නම් අපේ බෞද්ධ නායකයෙක් අපේ පහළ වෙන්නේ මේ ඒක මේ එන්න එපා කියන්නේ රට ජාතිය වෙනුවෙන් කියන්නේ ඒක තමයි කියන්නේ දැන් රටට සුබදායකයි මොකද දන්නේ දැන් සුබදායක හොරු නෙමෙයි හොරු නෑ දැන් කියන්නේ සුද්ධම ශ්‍රී ලංකාවක් දැන් තියෙන්නේ සුද්ධ ශ්‍රී ලංකාව කියන්නේ හොරුන්ගෙන් තොර ශ්‍රී ලංකාවක් දැන් පත්තල තියෙන්නේ ඒ කියන්නේ අපේ අතුගාර ජනාධිපතිතුමාට පිට මේ පිංසිද වෙන්න ඒ සිද්ධ වුණා මේ නේද පිංසිද නෑ ඉතින් කියන්නේ දල්ලා මුදුන් මල් කඩේ නාතිනේ ඒක ඉතින් මේ ගන්න එපා ඉතින් ඒ වගේ දෙන්නේ ඒක තමයි කියන්නේ කීරවැල්ලේ පරපුර තමයි රජවරු බිහි කරේ කියන්නේ ඒවා වගේ තමයි මෙතනින් ඉතින් ඉස්සරහට ඉතින් මොනව වෙයිද දන්නේ නැහැ ඉතින් ආයි ඡන්දෙ හිටින්නේ නැහැ බා නිකන් නෝමල් රජවරු පහළ වෙයිද දන්නේ නැහැ ඉතින් කීරවැල්ලේ පරපුරනේ ඔව් ජනාධිපති කීරවැල්ලේ පරපුරනේ ජනාධිපති කීරවැල්ලේ පරපුර ඒක තමයි සත්‍ය කතාව හරි සියලු දෙනා තෙරුවන් සරණයි මම දැන් කතාව නිලවනවා මායි හොඳ මේ වගේ සුබදාට වීඩියෝ එකක් ආයි කියනවා සියලු දෙනාට අයුබෝවන්